හරි මම මුලින්ම කරන්නේ මුලින්ම ගන්න ගවුමේ පටි දෙක ඒක කන පිට පැත්ත උඩට හිටින්න හොඳ පිට පැත්ත ඇතුළට තියෙන අඟල් කාලකට පටි දෙකම මහ ගන්න. ඊළඟ පටියත් ඒ විදිහටම මහ ගන්න. ඒ පටියත් අපි අඟල් කාලකට මහගෙන අවසන් කරගන්න. දැන් මේ පටි දෙකම හොඳ පිට හරව ගන්න උරපටි ගවුමේ වගේම තමයි. පටි දෙකම හොඳ පිට හරව ගන්න. හොඳ පිට හරවගෙන හොඳට අයන් කරගන්න. අයන් කරගනිද්දී ඔයාලා මේ මහපු නැම්ම මැදට හිටින විදිහට තමයි අයන් කරගන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි උඩට එන්නේ. නැම්මක් හොයාගන්නවත් බෑ. යට පැත්තට තමයි නැම්ම එන්නේ. පටි දෙකම හොඳට අයන් කරගන්න. දැන් අපි ඉනෙන් උඩ කොටස් දෙකේ වාටිය මහගෙන යන්. වාටිය සහ අතෙත් වාටිය මේ අත් හැඩේ අපි නැම්මට තියලා කැපුවට පස්සේ උඩින් තියෙන වාටිය සහ යටින් තියෙන වාටිය දෙකම මහගෙන යම්. මොකද ස්මෝක් කරද්දී ඒක අමාරු වෙන්න පුළුවන් නිසා වාටි දෙක නැම්මට තියෙන කාලයකට මහගෙන යන්න. අපි ඊළඟ අතත් ඒ විදිහටම මහගෙන යන්න. අඟල් කාලකට ඒකත් මහ ගන්න. දැන් අපි ඉදිරිපස සහ පිටුපස කොටස් දෙකෙත් වාටිය උඩින් මහගෙන යන් අඟල් කාලකට අපි භාගයයි නේක තියුවේ. ඒ භාගය මහගෙන යන්න.
ඊළඟ එකෙත් අපි මහගෙන යමු. ඉතින් මේකෙදි ඔයාලා දන්නවනේ වාටිය මහන විදිය. මම ඔයාලට වාටිය මහන විදිය නෙමෙයි මේ ඇඳුම මහ ගන්න විදිය තමයි කියා දෙන්නේ. වාටිය ඔයාලා කන පිට හරවලා මේ විදියට දෙපොටක් නමලා තමයි මහන්න ඕනි. අපි දැන් මේ කොටස් දෙකේ උඩින් වාටිය මහගෙන අවසන් ඉදිරිපස සහ පිටුපස කොටස් දෙකේම දැන් අපි අතේ අග වාටි දෙක මහගෙන යන්. මොකද ස්මෝක් කරන්න ස්මෝක් නෝල් දාගනිද්දි ආයෙ මාරු කරන්න වෙන නිසා එකපාර මේ ටික කරගෙන අවසන් කරගන්න. අතේ අග වාටියත් අගල් කාලකට මහ ගන්න. ඉතින් ඔයාලට පුළුවන් දැන් මෙතනදී ඔයාලට අතට ඉලාස්ටික් එකක් වගේ අවශ්‍ය නම් ඉලාස්ටික් එකක් මෙතනදී ඇටච් කරගන්න. මම මෙතනදී එහෙම දෙයක් කරන්නේ නැහැ. මේ හරියට ඉලාස්ටික් එකක් දාලා වාටිය මහලා ඇටච් කරගන්න පුළුවන්. එතකොට නිකන් බෝරිච්ච විදියට තමයි අත එන්නේ. හරි. දැන් අපේ අත් කොටස් දෙක හදාගෙන අවසන් මහගෙන අවසන් දැන් අපි ස්මෝක් කරන්න යන් මේ කොටස් දෙක ස්මෝක් කරද්දී මම පළු දෙක විදිහට තමයි ගන්නෙ. පමණක් අය මේක ඇටච් කරලා මේ විදිහට ගන්නවා. එහෙම ගන්නත් පුළුවන්. එහෙම ගන්න පුළුවන්. ඒ විදිහට මම ගන්නෙ නැහැ. අපි එක් පළුව ඇටච් කරගෙන යමු. ස්මෝක් එකේදී මංගාව තියෙන සිංගර් පරණ මැෂින් එකක්. ඒකෙදී ස්මෝක් කරන්න ෆුට් අනම්මනම් වෙන මැෂින් වල තියනවද කියලා දන්නේ නැහැ. තියෙනවා ඇති. මංගාව තියෙන මැෂින් එකේ ෆුට් මාරු කරන්න බෑ. ඔයාලා ගාව සිංගර් මැෂින් තියෙනවා නම් දන්නවා. ඒ කට්ටියගේ ෆුට් මාරු කරන්න බෑ. ඉතින් ඒ නිසා ස්මෝක් කරන්න ස්මෝක් වෙළඳපොලේ තියෙනවා මේ වගේ ස්මෝක් නූල් මේවා ඇදෙනවා. එයාලගෙන් ඉල්ලුවාම දෙනවා ස්මෝක් මේ වගේ අර පුංචි නූල් පන්දු වගේ නූල් පන්දුවක් දෙනවා. ඒක මම බොබින් එකට හෙමීට තද කරලා ඇදලා මේ විදිහට දාලා නැහැ. අතෙන් තමයි මේ විදිහට හෙමීට සාමාන්‍ය බුරුලක් එන විදිහට බොබින් එකේ පටලව ගත්තේ. දැන් අපි මේක දාගමු. දාගෙන මහමු යට නූල අයින් කරගන්න. ඉතින් ස්මෝක් එකේදී මේ නූල් සුදු පාටයි කළු පාටයි විතරයි මම දන්න තරමින් නම් තියෙන්නේ. මේ විදිහට දාගෙන
අපි ඒකත් සාමාන්‍ය නූල වගේම තමයි ස්මෝක් නූලත් ඇදලා ගන්නෙ. මේ ආකාරයෙන් නූල එනවා. දැන් ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය ස්මෝක් කරගෙන යන්න තියෙන්නේ. ළඟින් යනවා නම් ගොඩාක් ලස්සනයි. අපි මෙතනදී උඩ වාටියේ ඉඳලා අඟල් භාගයක් විතර අතෑරලා තමයි ස්මෝක් එක පටන් ගන්නෙ. සාමාන්‍ය පරිදි ස්මෝක් කරගෙන දැන් යන්න. ඉස්සෙල්ලාම ටැග් කරගන්න. දැන් ස්මෝක් කරගෙන යන්න. මේ ස්මෝක් එක ලස්සනට වදිනවා. මෙතනදී ඔයාලා නූල ටැග් කරගන්න එපා. අවසානයේදී ගිහිල්ලා මේ විදිහට හරවගෙන තමයි මහ ගන්න ඕනේ. චුට්ටක් නූල ඇදලා ඊළඟට ඕනි තැනින් මේ විදිහට හරවගෙන ඇදලා මහන්න. මේ පළවෙනි ස්මෝක් නූල ඇදලා මහන්න. ගොඩාක් අදින්න එපා. සාමාන්‍ය මේ රෙද්ද තුනියට තියෙන විදිහට ඇදලා මහ ගන්න. මේ විදිහට තමයි එන්නේ. දැන් නැවතත් හරව ගන්න. හරවගෙන නූල චුට්ටක් ඇදලා ඊළඟට ඕනි තැනින් තියාගෙන මේ විදිහට ඇදලා මහගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ සාය කොටස නැතුව උඩ කොටසින් උනත් ක්‍රොප් টොප් එකක් විදිහට මහ ගන්නත්. නැවතත් හරව ගන්න. ඒ විදිහට සම්පූර්ණ කොටස් දෙකම මහ ගන්න. මේ ආකාරයෙන් මම කොටස් දෙකම ස්මෝක් කරගත්තා. ඉතින් ඔයාලට ස්මෝක් කරද්දි කියන්න ඕනේ මේ විදිහට තමයි ස්මෝක් එක එන්නේ. මේක මේ විදිහ හොඳට ඇදෙනවා. ස්මෝක් කරද්දි උඩින් අඟල් භාගයක් අයින් කරලා ස්මෝක් එක දාන්න. පහලින් අපි වාටියට අඟල් භාගයක් එකතු කරා. ඒ අඟල් භාගේ අහුවෙන්නේ නැති විදිහට ස්මෝක් එක කරලා අඟල් භාගයක් ඉතිරි කරගන්න. මේ තියෙන්නේ පළු දෙකම ඉදිරිපස සහ පිටුපස ස්මෝක් පළු දෙකම. ඉතින් දැන් අපි මේකට අත් කොටස් දෙක නිර්මාණය කරගනිමු. අත් කොටස් දෙක එක ස්මෝක් පළුවක් මම අරගන්නවා. ඒකෙදි අපේ අත් හැඩයට හොඳ පිට තියලා එතකොට අපිට කන පිට තමයි උඩට එන්නේ. මේ විදිහට හැඩේ එන විදිහට අත් කොටස මහ ගන්න. මේ ආකාරයෙන් මහ ගන්න.
ඊළඟ කොටසත් මේ විදිහටම අත් කොටස මහ ගන්න. හරි මේ විදිහට එක අතක් මේ විදිහට අල්ලගෙන දැන් අනිත් අතත් අපි ඒ ආකාරයෙන්ම අල්ලගන්න ඕනි අනිත් පළුව අරගෙන. දැන් ඔයාලා අල්ලද්දි බලයි කොහොමද මේක අල්ලගන්නේ කියලා. මේක අල්ලගනිද්දිත් අපි පෙර පළුවේ කරා වගේම හොඳ පිටට තියලා තමයි අල්ලගන්න ඕනි මේ විදිහට. මේ විදිහට හොඳ පිට තියලා අල්ලගන්න. එතකොට ඒක හරියනවා. හොඳට හිතලා බලලා කරන්න මේ වැඩේ හොඳද ළමයි? අතේ හැඩේන විදියට කරන්න. මං හිතනවා තේරෙනව ඇති කියලා ඔයාලට. අපහැදිලි තැනක් තිබුණොත් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාලා අහන්න. මේ අත් හැඩේ. දැන් අහගෙන යන්න තියෙන්නේ අත හැඩේ තියෙන විදිහට. අනිත් පළුවෙත් ඒ විදිහටම අල්ල ගන්න. මේ ආකාරයෙන් තමයි අත තියෙන්නේ. හොඳ පිට හරව ගත්තාම. ඉතින් මේ පළුවෙත් ඒ විදිහටම අත අල්ල ගන්න. මේ දැන් උරහිසෙන් නෙමෙයි මේක යන්නේ මේ අතෙන් තමයි යන්නේ. මම මේක ඇඳලා පෙන්නන්නම්. ඔයාලට මේ චූටියට පෙන්වුවාට මම මේ ගවම ඇඳලා පෙන්නන්නම්. අපහැදිලිතාවයක් ඇති වෙන්න පුළුවන්. දැන් අපි අනිත් අතත් ඒ විදිහටම අල්ලගනිමු. අනිත් පළුවේ අතත් අල්ලගන්න. ස්මෝක් ගවුමත් තුරපටි ගවුම වගේම සමානයි. මේ විදිහට අත එන්නේ. ඒකත් මම කන පිට හරවගෙන මහ ගන්නවා.
මේ ආකාරයෙන් තමයි අත් දෙක එන්නේ. අනේ හරිම ලස්සනයි ඒක. පුංචියට මැහුවත් ඔයාලට මහද්දී ඒක ලස්සනට තියෙයි. මහලා බලන්න. ඉතින් රෙදි ගන්න අපහසු වෙනනම් දැන් ආර්ථිකයත් එක්ක ඔයාලට පුළුවන් මේ වගේ පොප්ලින් රෙදි අරගෙන ඔයාලගේ මිම්ම සෙන්ටිමීටර් විදිහට අරගෙන මහලා ඉස්සෙල්ලාම හුරු වෙන. දැන් අපි පටි දෙකත් අල්ලගෙනම සාය කොටස අල්ලන්නේ නම් පටි කොටස අල්ලද්දී අපි අත මූට්ටු කරපු තැනට මෙනකම් මේ විදිහට ගන්න. මොකද අපි ඒ විදිහට තමයි බ්ලොක් එක හදාගත්ත නිසා මේ විදිහට අරගෙන ඊළඟ පිටිපස්සෙත් ඒ ගානින්ම තියාගෙන අඟල් භාග දෙපැත්තට එන විදිහට මේ විදිහට අල්ලගන්න. ඔයාලා ඒක අල්ලද්දී ස්මෝක් එකට අහු වෙන විදිහට අල්ලන්න. මේ විදිහට පටිය තියාගෙන අඟල් භාගයක් ඇතුළට තියලා මේ තියෙන පළවෙනි ස්මෝක් එකට අල්ලලා ඒක මහන්න. එමෙයිට හරි පරිස්සමට වහන්න මේ විදිහට නම් යන්නේ නැතුව. ඊළඟ පටියත් ඒ ආකාරයෙන් ඒ විදිහටම අල්ලගන්න. අනිත් පළවෙනි පටියත් මේ විදිහටම තමයි අල්ලගන්න තියෙන්නේ. ඒකත් අඟල් භාගයකට තියලා හරි ගානට අරගෙන පළවෙනි ස්මෝක් නූල උඩින් ගහලා ටැග් කරගන්න. විදිහට පටි දෙකත් අල්ලගන්න. දැන් අපි සාය කොටස අල්ලලාම දෙපැත්ත මූට්ටුව කරගෙන යන්. සාය කොටස අල්ලන විදිහ ඔයාලා දැන් දන්නවා. සාය කොටස මේ ආකාරයෙන් අරගෙන සාය කොටසෙත් හරි මැද හොයාගන්න. කට් මාක් එකක් දාගන්න හරි මැද හොයාගෙන කට් මාක් එකක් දාගන්න. දැන් මේකේ කොහොමද හරි මැද හොයාගන්නේ? මේ විදිහට ඇදලා හොයාගන්නත් පුළුවන්. ඒක තනියෙන් කරන්න අපහසුයි. දැන් අපි සාය කොටස හොඳ පිට තියලා අයිනෙන් අල්ලගෙන යන්. මේක ඇදලා මහන්න අඟල් භාගයකට තියලා ඇදලා මහන්න ස්මෝක් නූල ගිහිල්ලා තියෙන තැනින්ම මේ විදිහට මහන්න එපා. එතකොට මේ විදිහට එන්නේ. ඔයාලා දැන් මේ මිම්ම ගත්තේ ඔයාලගේ මිම්මට නිසා මේ ස්මෝක් එකේදී මේ ස්මෝක් එක ඇදලා මහන්න ඕනි. නැත්තම් රෙදි කොටස ආය කොටස වැඩි වෙනවා. ඉස්සෙල්ලා චුට්ටක් ටැග් කරගෙන ඉන්න. මේ විදිහට ටැග් කරගෙන යට ගවුමේ කොටස හොඳට ඇදලා මහන්න. ඇද්දලා මහගෙන යන්න.
ස්මෝක් එක හොඳට ඇදලා මහන්න. චූටි එහෙම හැවීමක් වෙන්න පුළුවන්. ඊට කලින් ඔයාලා ස්මෝක් කරන්න කලින් ඉනෙන් උඩ කොටසේ හරි මැද හොයාගෙන ඉන්න. නැත්තම් මේ විදිහට පුංචි වෙනසක් සිද්ධ වෙනවා. මොකද ස්මෝක් කරාම රෙද්ද ගොඩක් ගුලි වෙන නිසා. මේ විදිහට තමයි සාය කොටස එන්නේ. අපි අනිත් එකත් මේ ආකාරයෙන් මූට්ටු කරගමු. මෙතනින් චුට්ටක් වැඩි වෙන යාර මොකද මම කිව්වා ඔයාලට මුලින්ම ස්මෝක් එක කරන්න කලින් සාය කොටස අල්ල ගන්නවා නම් වඩාත් හොඳයි. අපි දැන් අර විදිහට ඊළඟ කොටසත් අල්ලගමු. හොඳ පිට තියාගන්න. තියාගෙන මුල ටික ටැග් කරගන්න ඕනි. දැන් හොඳට හැට්ට කොටස හොඳට ඇද්දලා සාය කොටසට තියාගෙන අඟල් භාගෙට මේ විදිහට දැන් ඔයාලට පුළුවන් මේ අයින ටික යට වාටියේ කොටස ඕවල් කරගන්න. දැන් මේ විදිහට තමයි ගවුම තියෙන්නේ. ඉතින් අපි දැන් ගවුමේ දෙපැත්තේ මූට්ටුව කරගෙන යමු. ඉස්සලාම අත කොටසින් පටන් ගන්න. අතේ මුල ඉඳලා හරියට ගාන්න තියාගෙන අඟල් භාගයකට මහගෙන යන්න. මොකද මං කියලා තියෙනවා අනිත් ගවුම් වලත් මහද්දි මේ මැහුම් වාසි පැත්තේ යටට වෙන්න තමයි මහන්න ඕනි කියලා. ඒ විදිහට මහගෙන යන්න. දැන් ඉනෙනුත් හරි ගානට තියාගෙන එකත් මහගෙන යන්න. අර වැඩි කොටස අල්ලගෙන මහගන්න. ඒකෙදිත් මේ මැහුම් වාසි යටට තියලා මහ ගන්න ඕනේ.
දැන් ඔයාලා ඒ කොටසත් ඕවර්ලොක් කරගන්න. අනිත් පැත්තත් ඒ විදිහටම මහගන්න. යට වාටිය මහන විදිය දැන් හරිම ක්‍රමය ඔයාලා දන්නවා. ඒ නිසා ඔයාලා ඒ විදියටත් යට වාටිය මහගන්න. වැඩි කොටස ඕවර්ලොක් කරගන්න දැන්. යට වාටිය මහන විදිහත් මම ඔයාලට මේකෙදි මේ නැවතත් කියලා දෙන්නම්. ඔයාලා මේ වගේ තීරු පුංචි කඩදාසි පත්තර පිටු උනත් කමන්නේ චූටි තීරු කපාගෙන හොඳ පිටින් පත්තර කොලය මේ විදිහට තියාගෙන අඟල් කාලකට වගේ ඉස්සෙල්ලාම මහගෙන යන්න. මෙතනදී පාටිය දෙපොට නැමනකොට ඝනකම වෙන රිද්දක් නම් මෙතනදී පේන නිසා මේ විදිහට ත්‍රිකෝණාකාරව දෙපැත්තම කපාගෙන එතෙන් සිට පත්තර පිටුව මේ ආකාරයෙන් තියාගෙන අඟල් කාලකට මහගෙන යන්න. ගවුමේ හැඩය තියෙන විදිහට තමයි පත්තර පිටුව හදාගෙන මහගෙන යන්න ඕනි අඟල් කාලකට. ඉතින් මේ විදිහට මැහුවොත් අනිවාර්යයෙන්ම ගවුමේ අර හැඩ තියෙන ගවුම් වල නම් රැලි වෙනවා. යට වාටිය මේ විදිහට අනුගමනය කරොත් ඔයාලට රැලි වෙන්නේ නැතුව ගවුම ලස්සනට මහ ගන්න පුළුවන්. ඊළඟ පත්තර තීරු අරගෙන ඒක යටින් මේ විදිහට තියලා දැන් මහගෙන යන්න. ඔයාලට නැත්තම් මේ ක්‍රමය අමාරුයි නම් මේ ක්‍රමය තමයි ලේසිම ක්‍රමය. නැත්තම් ඔයාලට පුළුවන් එක වාටියක් මහලා ඒක මහගෙන ගිහිල්ලා නැවතත් ඒක දෙකට නමලා මහන්න. ඉතින් ඒකෙදිත් රැළිවීමක් වෙනවා සමහර අවස්ථාවලදී. මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න. මේකෙදි නම් රැළිවීමක් වෙන්නෙම නැහැ. දැන් අපි තවත් පත්තර පිටුවක් මේ විදිහට තියා ගන්නවා. පත්තර පිටුවේ වැඩි කොටස ගවුම ඇතුළට එන්න ඕනි. මේ මං කියා දෙන විදිහටම අනුගමනය කරන්න. නැත්නම් වාටිය මෙහිමේදී වැරදි සිද්ධ වෙන්න පුළුවන්.
දැන් ඔයාලගේ මේ මහපු විදිහට මහලා ගවුමේ ගානට වැඩියෙන් මේ පත්‍ර කඩදාසිය තියෙනවා නම් උඩින් කපලා දාන රෙද්ද කැපෙන්නේ නැති විදිහට ඒ ගවුමේ හැඩේ එන විදිහටම කපා ගන්න කඩදාසි කොලෙත්. දැන් අපි ඒ විදිහටම තියාගෙන දැන් කඩදාසි කොලේ හරව ගන්නවා අපේ කන පිට පැත්තට. මේ විදිහට හරවගෙන වාටිය රේඛාව විදිහට එනවා. දැන් මහගෙන යන්න. නැවතත් මම කියන්නම් දැන් අපි මැහුවේ කඩදාසි කොලේ හොඳ පිටට හරවලා කන පිටින් තමයි මහගෙන ගියේ. එතකොට වැඩි පැත්ත ගවුම පැත්තට එන්න ඕනි කඩදාසියේ. මේ විදිහට. මේ ගවුම පැත්තට වැඩි කොටස එන්නේ මේ විදිහට බැලුවහම ඇතුල් පැත්තට වැඩි කොටස එන්නේ. එතකොට දැන් මහගෙන ගිහින් අවසානයේදී අපි මේ වැඩි කොටස මේ විදිහට හරවගෙන ගවුම හැඩේ එන විදිහට මේ විදිහට නමා ගන්නවා. නමාගෙන දැන් මේ වාටිය දිගේ මේ අයිනෙන්ම මහගෙන යන්න තමයි තියෙන්නේ ගවුම දිගටම. දැන් මෙතනදිත් අපි නවා ගන්නවා වාටිය ඒ මැහුව මේ විදිහටම ගානට හරි ලස්සනට එනවා. දිගටම ඒ ක්‍රමයේදී මහගෙන යන්න. හැඩේ එන තැන්වල හැඩ කරලා ගවුම මහ ගන්න. දැන් වැඩි පත්තර කොටස ඉරලා අයින් කරලා දාන්න මේ විදිහට. මේ විදිහට දිගටම ගවුමේ ඉරලා අයින් කරන්න. මේ ආකාරයෙන් ගවුම යට වාටිය කිසිම රැලි වැටීමකින් තොරව ඕනම හැඩයකට හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට කියා දුන්න ස්මෝක් ගවුම සහ ඕෆ් ෂෝල්ඩර් අතත් එක්කම මේක ඔයාලට මේ පටි දෙක නැතුව ඕෆ් ෂෝල්ඩර් ගවුමක් විදිහටම අහන්න පුළුවන්. ඉතින් එක පාඩමෙන් පාඩම් දෙකක් මම ඔයාලට කියා දුන්නා. ඒ වගේම තමයි තවත් පාඩමක් විදිහට ගන්න පුළුවන් ගවුම් විලාසිතා වුණාට මේකෙදී අපිට ඔෆ් ෂෝල්ඩර් ක්‍රොප් টොප් එකක් විදිහට මේ සාය කොටස අයින් කරලා ඔයාලට කැමති ගානකට ස්මෝක් එක දාගෙන ගිහිල්ලා යට ටික මේ විදිහට තියාගන්න පුළුවන්. පාඩම් 3-4ක් කවර් වුණා ස්මෝක් ගවුම ඔෆ් ෂෝල්ඩර් අත මේ අත් දෙක අයින් කරාම උරපටි ගවුම සහ ක්‍රොප් টොප් එක. හරිම ලස්සන විදිහට එනවා. ඉතින් ඔයාලම අහලා බලන්න. අඩුපාඩු තියෙනවා නම් මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න. ඒ ප්‍රශ්න ගැටලු අපි විසඳගමු. තවත් දෙයක් කියන්න ඕනේ. ස්මෝක් කරද්දී නැවතත් මම කියනවා ඔයාලගේ මිම්මට වඩා අඟල් 3-4ක් වැඩියෙන් ගන්නවා නම් වඩාත් හොඳයි. මොකද ස්මෝක් වෙද්දී මේ අපි ගත්ත මිම්ම නෙමෙයි මෙතන තියෙන්නේ. ස්මෝක් එකේදී මේ වෙනවා. ඒක ආන්දිද්දී ඇදෙනවා ගොඩක්.
ඔෆ් ෂෝල්ඩර් ගවුම, ස්මෝක් ගවුම සහ උරපටි ගවුම විදියට ඔයාලට මේක ගන්න පුළුවන්. තවත් එක විදියක් තමයි ක්‍රොප් টොප් එකක් විදියටත් මේක ගන්න පුළුවන්. ඉතින් වාටිය ඕනෑම ගවුමකම හද්දි ඕනෑම ඇඳුමක අග වාටියම හද්දි මේ ක්‍රමය අනුගමනය කරන්න. වාටිය පත්තර කඩදාසි තියලා මැහුවද කියලාවත් හොයාගන්න බෑ. එහෙනම් ළමයි අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු. සුබ දවසක්.